කියලා ගන්නකො බෙහෙත් ගන්නවා නැති ඊට පස්සේ බලද හැකි. Còn bạn đang nghe thế không? දරුවෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආම්දුරෝ කියන එක ඇහෙනවද දරුවන්ට? එහෙම සමත්ස. හරි. එහෙමයි හොඳයි සර්. එහෙනම් අද දවසේදීත් අපි මේ අපේ හොඳ දරුවෝ තමා සදහම් වැඩසටහන ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් තුනුරුවන් වන්දනාව සිද්ධ කරලා අද දවසේදී අපි වැඩසටහන ආරම්භ කරමු. දරුවෝ මාත් එක්ක තුන් වතාවක් নমස්කාර පාඨයෙන් සජ්ජායනා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු සාදු සාදු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති සාදු සාදු සාදු. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝසයුන් දේව ගණාපසන්නා ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේචමං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා සාදු සාදු සාදු. හරි. අද දවසේදීත් අපි හොඳ දරුවෝ ළමා සදහම් වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊයේ සතියේ කතා කරපු මාතෘකාව අපි රට්ටපාල හාමුදුරුවෝ ගැන කතා කරා. මං හිතනවා දරුවන්ට ඒක මතක ඇති කියලා. අද දවසේදී අපි තවත් අලුත් මාතෘකාවක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද ස්ක්‍රීන් එක පේනව නේද දරුවන්ට? දාලා තියෙන එක. එහෙමයි ස්වාමින් වහන්සේ. අද මොකද්ද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව? සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්ම විහරණ කියන මාතෘකාව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවෝ දන්නවද සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මොකද්ද කියලා? මෙත්තා කරුණා මුදිතා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. හරි. එහෙනම් මොනවද සතර බ්‍රහ්ම විහරණ කියන්නේ? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මේකට තමයි සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ. සතර කියන්නේ මොකකින්දද? සතර කියන්නේ සතර කියන්නේ හතරක් කියන එක. බ්‍රහ්ම විහරණ කියන්නේ බ්‍රහ්ම කියන්නේ දරු බ්‍රහ්ම දේවතාවෝ ගැන අහයිම අහලා ඇති. විහරණ කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ජීවත් වෙන විදිහ. ඒ ජීවත් වෙන විදිහට තමයි විහරණ කියලා කියන්නේ.
බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න බුදු පිළිම වහන්සේ වැඩ ඉන්න තැනට අපි කියනවා විහාරගේ කියලා. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න තැන. එතකොට බ්‍රහ්ම කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. බ්‍රහ්ම ලෝකේ ඉන්න දෙවියන්ටත් බ්‍රහ්ම කියලා කියනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ ඉන්න රහතන් වහන්සේලාට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාටත් කියනවා බ්‍රහ්ම කියලා කියනවා. එතකොට බ්‍රහ්ම විහරණ 4ක් තියෙනවා. බ්‍රහ්ම විහරණ කියන්නේ මොකද්ද කියලා අපි දැන් බලමු මොනවද මේ බ්‍රහ්ම විහරණ කියන්නේ. බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්ම දේවතාවෝ අනිත් අයත් එක්ක ගහගන්නේ නැහැ. අනිත් අයත් එක්ක බැනගන්නේ නැහැ. අනිත් අයට කරදර කරන්නේ නැහැ. ඒගොල්ලෝ අනිත් අයට උදව් උපකාර තමයි කරන්නේ. අනිත් අයට යහපත තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. අලෝභ, අද්වේෂ, අමෝහ සිතුවිලි තමයි ඒගොල්ලොන්ගේ සිතින් ජනිත වෙන්නේ. ඉතින් බලමු මොනවද මේ සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ මොකක්ද කියලා අද අපි සාකච්ඡා කරමු. හරි. එතකොට හරි. ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම පේනවනේ ඔයගොල්ලන්ට. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. සතර බ්‍රහ්ම විහරණ. අපි බලමු මොකක්ද මේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් අපි බලමු. මේ සතර බ්‍රහ්ම විහරණ කියන ඒවා දරුවනේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ලෞකික එක. දෙවෙනි එක තමයි ලෝකෝත්තර එක. සතර බ්‍රහ්ම විහරණ කොටස් දෙකකට බෙදෙනවා. මොනවද ඒ? ලෞකික ලෝකෝත්තර. ලෝකෝත්තර. ලෞකික කියන්නේ මොකද්ද? ලෝකේ හැමදාම තියෙන වැඩපිළිවෙල. ලෝකෝත්තර කියන්නේ බුද්ධ ශාසනයේ ක්‍රියාත්මක වෙන විදිහ. ලෝකෝත්තර වැඩපිළිවෙල කියන්නේ නිවන් දකින්න ක්‍රියාත්මක වෙන ආකාරය. තවත් විදිහකින් කියනවා නම්. එතකොට නිවන් දකින්නකොට වැඩෙන සතර බ්‍රහ්ම විහරණ වලට කියනවා ලෝකෝත්තර සතර බ්‍රහ්ම විහරණ කියලා. නිවන් දකින්න නැතුව ලෝකේ තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට කියනවා ලෞකික ක්‍රමවේද කියලා. බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ අපිට ලෝකෝත්තර සතර බ්‍රහ්ම විහරණ. බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් නැති කාලෙත් හැමදාම තියෙන එකක් තමයි ලෞකික සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ. එතකොට අපිට වැදගත්ම වෙන්නේ ලෞකික සතර බ්‍රහ්ම විහරණද ලෝකෝත්තර බ්‍රහ්ම විහරණද? ලෝකෝත්තර. ලෝකෝත්තර බ්‍රහ්ම විහරණ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් කියලා දෙන සතර බ්‍රහ්ම විහරණ වඩලා තමයි අපි නිවන් දකින්නේ. බුදුහාමුදුරුවෝ නැති කාලේ සමාජයේ තියෙන ක්‍රමවේදයක් තියෙනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. ඒකට කියනවා ලෞකික සතර බ්‍රහ්ම විහරණ කියලා. හරි. එතකොට ලෞකික සතර බ්‍රහ්ම විහරණ වල ඒ නම් හතර මොකද්ද? කරුණා මුදිතා උපේක්ඛා. මොකද්ද? මෙත්තා, කරුණා මුදිතා, උපේක්ඛා. මේ හතර පාඩම් දරුවෙක් ඉන්නවා නම් කියන්න බලන්න. කාටද? පාඩම් කෙනෙක් ඉන්නවද මේක? මොනවාද සතර බ්‍රහ්ම විහරණ කියන්නේ? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා.
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. හරි. එතකොට මෙත්තාව කියලා කියන්නේ මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රිය. හ්ම්. කරුණාව කියලා කියන්නේ කරුණාව. කරුණාව. මුදිතාව කියලා කියන්නේ තිනිදු. මොකද්ද? තිනිදු. උපේක්ඛාව කියලා කියන්නේ හරි. එහෙනම් අපි බලමු මොනවද ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන්නේ මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. හරි. ස්ක්‍රීන් එක පේන්නේ නැහනේ නේ? මාපහු දාන්න. දැන් පේනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එහෙනම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවා කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක ලෞකික, දෙවෙනි එක ලෝකෝත්තර. ලෞකික කියන්නේ හැමදාම තියෙන එක, ලෝකෝත්තර කියන්නේ නිවන් දකින්න වඩන්න තියෙන ක්‍රමවේද. ඒක බුදුහාරෝ කියලා දෙන එක. ලෞකික ක්‍රමයේ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන එක. ලෝකෝත්තර මෙත්තා සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මොකක්ද? ආර්ය මෙත්තා, ආර්ය කරුණා, ආර්ය මුදිතා, ආර්ය උපේක්ඛා. ආර්ය මෙත්තාව, ආර්ය කරුණාව, ආර්ය මුදිතාව, ආර්ය උපේක්ඛාව. මොකද්ද බුදුහාඳුරෝ කියලා දෙන්නේ? ආර්ය කරුණා, ආර්ය මුදිතා, ආර්ය උපේක්ඛා. ඔව් ඉස්සරහට ආර්ය කියලා පොඩි වචනයක් එනවා. හරි. දැන් මෙහෙම. දැන් දරුවන්ට මේ ලෝකෝත්තරයක ඉගෙන ගන්න නම් ගොඩාක් කරුණු දැනගන්නත් ඕනි. ඒ වගේම බණ අහලා ධර්ම මාර්ගයේ ඉස්සරහට යනකොට තමයි මේ ආර්ය මෙත්තා, ආර්ය කරුණා, ආර්ය මුදිතා, ආර්ය උපේක්ඛා කියන එක ගොඩක් තේරෙන්නේ. අද අපි ලෞකික මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන්නේ මොකක්ද කියලත් ලෝකෝත්තරික ගැන බොහොම ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඕගොල්ලෝ ඉස්සරහට ඕගොල්ලෝ ලොකු වුණාම ඕගොල්ලෝ බණ අහලා ධර්ම මාර්ගයේ යනකොට ඕගොල්ලන්ට ඉගෙන ගන්න හම්බෙන දෙයක් තියෙනවා. මොකද්ද? ආර්ය මෙත්තාව, ආර්ය කරුණාව, ආර්ය මෘදුතාව, ආර්ය උපේක්ෂාව. ඒක දැනගන්න කලින් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඉස්සෙල්ලා ලෞකික එක දැනගන්න එපා. ඒක දැනගෙන තමයි ලෝකෝත්තර එක දැනගෙන වඩන්න තියෙන්නේ. හරි. දැන් මේ කියපු එකේ මොනවා හරි තියෙනවද අහන්න? නෑනේ නේ. තියෙනවා නම් කියන්න. උපේක්ඛා කියන්නේ මොකක්ද? ඔව්. උපේක්ඛාව කියන්නේ අපි ඉස්සරහට මේ වෙනමම කතා කරමු. මම දැන් ඇහුවේ දරුවන්ට මොනවද තියෙන අදහස් කියලා දැනගන්න. උපේක්ෂාව කියන්නේ මොකද්ද කියලා මම කියලා දෙන්නම්. හරි. එහෙනම් දැන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සතර බ්‍රහ්ම විහරණ. මොනවද? පළවෙනි එක සතර මෙත්තාව, මෙත්තාව, කරුණාව, කරුණාව, මුදිතාව, මුදිතාව, උපේක්ඛාව. උපේක්ඛා. මේකෙන් ඔයගොල්ලෝ දන්න එකක් මොකද්ද? කරුණා. කරුණාව කියන්නේ කොයි වෙලාවටද අපි මේ කොහොම උදාහරණයක් කියන්නේ මොකද්ද කරුණාව කියන්නේ? යම් අයෙකුට උදව් කරනකොට. කරුණාවෙන් අපි කාට හරි උදව් කරනවා කියන. කරුණාවන්ත වෙනවා කියන. ඒක අහලා තියෙනවා. තව තව මොනවා මේකෙන් දන්න එකක් තියෙනවද? හරි. දරුවෝ කිව්වා ඉස්සෙල්ලා මෙත්තාව කියන්නේ මෛත්‍රියයි කියලා. ඒකත් හරි. ඒක දරුවෝ ඉස්සෙල්ලා කිව්වා හරි. හරි.
අපි බලමු දැන් මොකද්ද මේ කියලා වෙන වෙනම විස්තර කරලා ගමු. දැන් මොකද්ද දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒකේ හතරෙන් පළවෙනි එක මොකද්ද? මෙත්තා. මෙත්තාව සතර බ්‍රහ්ම විහරණ වල මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා හතරක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ඔන්න දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙත්තාව කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද මෙත්තාව කියන වචනේ අහනකොට? ආදරය. මෛත්‍රිය. මෛත්‍රිය. තව ආදරය. ආදරය. තව කොහොමද? අනිත් අය ගැන හිතන්න ඕනේ. අනිත් අය ගැන හිතන්න ඕන. බොහොම හොඳයි. හ්ම්. අපි බලමු. රොමේෂා මේක හිමීට කියවන්න බලන්න. මෙත්තාවෙන් කටයුතු කරන පුද්ගලයා පළමුව තමාගේ යහපත් කටයුතු කළ යුතුය. මෙත්තාවෙන් කටයුතු කරන පුද්ගලයා පළමුව තමාගේ යහපත පිණිස කටයුතු කළ යුතුය. මෙත්තාව වඩා ගන්න කෙනා ඉස්සලා මොකද කරන්න ඕනේ? අනුන්ට උදව් කරන්නද තමන්ගේ යහපත පිණිස කටයුතු කර ගන්න ඕනද? තමන්ගේ යහපත පිණිස කටයුතු කරන්න ඕනේ. තමාගේ යහපත පිණිස ඉස්සලා කටයුතු කරන්න ඕන. හරි. අපි කොහොමද අපේ යහපත පිණිස කටයුතු කරන්නේ? අපිට මොනවා කරගත්තොත්ද? අපිට යහපතක් වෙන්නේ මොන වගේ දේවල් කරොත්ද? උදව් කරොත් අපිට යහපතක් වෙන්නේ අපිට අපි වෙනුවෙන් මොනවද කරගන්න තියෙන්නේ? අප හොඳ වෙන්න ඕනේ. හොඳ වෙන්න ඕනේ. දැන් හොඳ දරුවෝ කියලා වැඩසටහන නමක් දාලා තියෙනවනේ. හොඳ කෙනෙක් වෙන්න ඕනේ. එහෙවත් පව් නොකරන කෙනෙක් වෙන්න ඕනේ. පින් කරන කෙනෙක් වෙන්න ඕනේ. ලෝභ ද්වේෂ මෝහ විදිහට නොසිතන අලෝභ ද්වේෂ මෝහ විදිහට හිතන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ටම ආදරය කරගන්න ඕනේ. තමන්ගේ දියුණුව උදෙසා කටයුතු කරගන්න ඕනේ. තමන් ඉස්සරහා කාලයේදී අමාරුවේ නොවැටෙන විදිහට තමන් කටයුතු කරගන්න ඕනේ. දිනුකි දුවට ඇහෙනවද? ඔයා ඊළඟ වාක්‍ය කියන්න බලන්න. ඉන්පසු අන් අයගේ යහපත පිණිස උපකාර කිරීම මෙත්තාව. තමාගේ යහපත පිණිස කටයුතු කරගෙන ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? අනිත් අයට උදව් කරන්න ඕනේ. අනිත් අයට උදව් කරන්න කලින් මොකද්ද කරන්න ඕනේ? තමන්ට උදව් කරගන්න. හරි. සඳුනි දුව ඇහෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තුන්වෙනි වාක්‍ය කියන්න බලන්න. විශේෂයෙන් තමාගේ උපකාර බලාපොරොත්තු වන අයට සහ හිතවත් අය උදෙසා පහසුවෙන් කරන උපකාර අයත් වන්නේ මෙත්තාවටයි. අපෙන් උදව් බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවා. අපේ හිතවත් අය ඉන්නවා. මිත්‍ර පිරිස් ඉන්නවා. යාළු අය ඉන්නවා. අන්න ඒගොල්ලොන්ට අපිට උදව් කරන්න ලේසි. ඒ ඉතින් කොහොමත් ඒගොල්ලෝ අපේ යාළුවෝනේ, අපි අඳුරන කට්ටියනේ, අපේ නෑදෑයෝනේ, හිතවත් අයනේ. ඒගොල්ලොන්ට අපේ කැමැත්තෙන්ම අපි උදව් කරනවා. ඒක අයත් වෙන්නේ මෙත්තාවට. මොකටද ඒක අයත් වෙන්නේ? අපි මිතුරු බවින් උදව් කරන එකට කියනවා මෙත්තාව කියලා. පහසුවෙන් ඒගොල්ලොන්ට ලේසිනේ උදව් කරන්න. ඕගොල්ලොන්ට උදව් කරන්න ලේසි ඕගොල්ලොන්ගේ පන්තියේ යාළුවාටද නැත්නම් යාළු නැති කෙනෙක්ටද? යාළු නැති කෙනෙක්. උදව් කරන්න ලේසි කාටද? ඕගොල්ලෝ කෑම එක මෙහෙම හිතන්නකෝ.
ඔයගොල්ලෝ කේක් කෑලි දෙකක් අරන් යනවා. තව කෑල්ලක් කෙනෙකුට දෙන්න පුළුවන්. ලේසියෙන්ම දෙන්න පුළුවන් කාටද? යාළුවන් නැති කෙනෙක්. ඔව්. ඒ- ලේසියෙන්ම දෙන්න පුළුවන් යාළුවටද නැත්නම් යාළු නැති කෙනෙක්ටද? යාළු නැති කෙනෙක්. හොඳට බලන්න. ඕගොල්ලෝගේ හිතවත් කෙනෙක්ට දෙන්න ලේසි. ඇයි අපිට ඒකට ලොකුවට හිතන්න දෙයක් නැහැ. අපි එයාට කොහොමත් කැමතිනේ. ඒක නිසා අපි එයාට කොහොමත් අමුතුවෙන් ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. හැබැයි එයාට ලේසියෙන්ම දෙන්න පුළුවන්. හැබැයි පන්තියේ අපිත් එක තරහ කෙනෙක් ඉන්නවා. එයාට මේ වගේ දෙයක් දෙන්න ලේසිද? නෑ. නෑනේ. දෙන්න හිතෙන්නේ නෑනේ. නෑ. හිතෙනවා අඩුයි ටිකක් අමාරුයි දෙන්න. එයාට ඕනේ නෑ මම මගේ යාළුවාට විතරක් දෙන්නම් කියලා එහෙම කියනවා. එතකොට හිතවත්කමින් අපිට ලේසියෙන් කරන උදව්වට කියනවා මෙත්තාව කියලා. මෙත්තාව කියන්නේ මොකද්ද? මිතුරු බවින් ලේසියෙන් පහසුවෙන් අන්නේ කරන උදව් උපකාර වලට කියන මෙත්තාව කියලා. ඒ පිළිබඳව යම්තාක් සිතුවිලි අපේ හිතෙනවා නම් අන්න ඒවට කියනවා මෙත්තා සහගත සිතුවිලි කියලා. ඒක තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රමේෂා කියන්න මොකද්ද මෙත්තාව කියන්නේ? ඔයා මේක බලාගෙන කියන්නේ නැතුව ඔයාට හිතිච්ච දේවල් කියන්න. මෙත්තාව කියන්නේ මොකද්ද? මිතුරුකම. මිතුරුකමින් කරන උදව් උපකාර. ඒවා කොහොම මොකටද අයත් වෙන්නේ? මෙත්තාවට. 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 හරිනේ. දිසාරාදුවට තේරුණාද මේක? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. චේතන පුතාට තේරුණාද? හරි. එහෙනම් මොන දැන් මෙත්තාව කියන එක හරි. මම පස්සේ තා චුට්ටක් කියලා දෙන්නම්. ඊළඟට කරුණාව. දෙවෙනි එක මොකද්ද? කරුණාව. කරුණාව කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කිව්වා. මොකද්ද කරුණාව කියන්නේ? ඔයගොල්ලෝ අහලා තිනවද? කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි කියලා කියනවා. කොහේ යනකොටද ඒ කියන්නේ? සිරිපාදේ යනකොට කියනවානේ. ඒ සමන් දෙවියන්ගේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? එයා ගොඩාක් කරුණාවන්තයි. මොකද්ද එයාගේ විශේෂත්වය? එයා ගොඩක් කරුණාව. ඒ දෙවියෝ ගොඩාක් කරුණාවන්තයි. ඒක නිසා අපි සිරිපාදේ යනකොටත් කියනවා කරුණා කරනවා කියලා අපි කියනවා. හරි. එතකොට කරුණාව කියන්නේ මොකද්ද? දැන් ඕගොල්ලන්ට තේරෙන විදිහට හිතන්න කියන්න බලන්න. මොකද්ද කරුණාවට උදාහරණයක් කියන්න බලන්න. ආපහු කියන මට ඇහුන්නේ අමාරු අයටත් උදව් කරන්න. අමාරු අයට උදව් කරන එක කරුණාවට අයත් වෙනවා. හරි. කෙනෙක් ඔව් කියන්න. කරුණාව දැක්වීම. සතුන්ට කරුණාව දැක්වීම. ඒ කියන්නේ සත්තුන්ට අපිට වගේ කෑම නෑ. එහෙම වෙන්න පුළුවන්. ප්‍රමේශයටත් මොනක් හරි අදහසක් තියෙනවද? ආදරයෙන් කතා කිරීම. ආදරයෙන් කතා කරන. හරි. දැන් එතකොට එහෙනම් කරුණාව කියන්නේ මොකද්ද කියලා බලමුකෝ. පළවෙනි එක ප්‍රමේශා මේ කියවන්න බලන්න. කරුණාව යනු අන් අය වෙනුවෙන් උපක්‍රමශීලීව උදව් කිරීමයි. කරුණාව කියලා කියන්නේ මොකද්ද? උපක්‍රමශීලීව උදව් කිරීම. මොකද්ද කරුණාව කියන්නේ? උපක්‍රමශීලීව උදව් කිරීම. උපක්‍රමශීලීව. චේතන පුතා මේ දෙවෙනි ඡේදය කියවන්න බලන්න.
අන් අයට බාධා කරදර පැමිණි අවස්ථාවල ඉතා කරුණාවෙන් උදව් කිරීම මෙහි ලක්ෂණයයි. අන් අයට බාධා කරදර පැමිණි අවස්ථාවල ඊතා කරුණාවෙන් උදව් කිරීම මෙහි ලක්ෂණයයි. එහෙනම් කාට හරි කරදර බාධක ඇවිල්ලා තිනකොට උදව් කිරීමට අවස්ථාවක් එළඹිච්ච අවස්ථාවේදී අපි කරන උදව් වලට කියනවා මෙන්න මෙහෙ කරුණාවෙන් උදව් කරනවා කියලා අපි කියනවා. නෙතුක පුතාට මේක පේනවද? මේක පේනවා නම් කියවන්න බලන්න. ඉන්නවද? මුලාරාදුව මේ කියන්න බලන්න. පියාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝක සත්වයාට උපකාර කළසේක. ඔයගොල්ලෝ අහලා ඇති බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් ලෝක සත්වයාට උපකාර කරා කියලා අහලා ඇති. හරි. එතකොට මහා කරුණාවෙන් බුදුහාමුදුරුවෝ උදේ පාන්දරම අවදි වෙලා කාට හරි උදව් කරන්න මේ සසරේ අනාථයට පත් වෙලා ඉන්න සත්වයන්ට උදව් කරන්න බුදුහාමුදුරුවෝ උදේ පාන්දරම වඩිනවා. ඒ කියන්නේ කවුරු හරි දුකකට පත් වෙලා ඉන්න සත්වෙක් හොයාගෙන ගිහලා බුදුහාරෝ උදව් කරනවා. ඒකින්ද බුදුහාරන්ට කියනවා මහා කරුණාවෙන් යුක්තයි කියලා. හරි. එතකොට කරුණාව කියලා කියන්නේ මෙන්න මෙහෙම. කරුණාව යනු අන් අය වෙනුවෙන් උපක්‍රමශීලීව උදව් කිරීමයි. අන් අයට බාධා කරදර පැමිණි අවස්ථාවල ඊතා කරුණාවෙන් උදව් කිරීම මෙහි ලක්ෂණයයි. බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝක සත්වයාට උපකාර කළසේක. හරි. අපි කියනවා කරුණාවන්ත වෙන්න කියලා කියනවා. හරි. කරුණාව කියලා කියන්නේ මොකක්ද කියලා තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දිසාරාදුව කියන්න බලන්න මොකද්ද කරුණාව කියන්නේ? ඒ අනිත් අය කරදර වෙච්ච වෙලාවක අපි ඒකට උදව් කරන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ට උපක්‍රමශීල හොයලා බලලා අපි ඒකට උදව් කරන්න ඕනේ. හරි. තුන්වෙනි එක මොකද්ද? මෘදුතාව. හෙවත් මුදුතාව කියලා කියනවා. මොකද්ද තුන්වෙනි එක? මුදුතාව හෙවත් මුදුතාව. මුදුතාව කියන නැත්නම් මෘදුතාව කියලා පාලි මෘදුතාව කියන අපේ භාෂාවෙන් නම් මුදු කියලා කියන්නේ මුදුතාව. රොමේෂා මේක කියවන්න බලන්න. මුදුතාව යනු බාධා කරදර ඉවසමින් ඒවා විද දරාගෙන කරන මෘද ක්‍රියාවකි. මෘදුතාව යනු බාධා කරදර ඉවසමින් ඒවා විඳ දරාගෙන කරන මෘදු ක්‍රියාවකි. මෘදු වෙන්න ඕනේ මොකද්ද? අපේ හදවත. හදවත සිසිල් වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ අනුන් කෙරෙහි හදවත උණු වෙනවා කියලා කියනවා. ඒ වගේම අනුන් කෙරෙහි දයාවට පැමිණෙනවා කියලා කියනවා. එතකොට එහෙම අනුන් කෙරෙහි හදවත තෙත් වෙලා අනුන් අපිට කොච්චර කරදර කරත් බැන්නත් ඒවා ඔක්කොම ඉවසගෙන ඒගොල්ලොන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒකට කියනවා මෘදුතාව. ඒ වගේම තමයි කාගේ හරි කවුරු හරි දුකකටපත් වුනාම එතෙන්දී උදව් කිරීම කරනවා. ඒ වගේම කාට හරි යහපතක් සිද්ධ වුනාම ඒකට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒකට සතුටු වෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ ඕගොල්ලෝගේ පන්තියේ ළමෙක් හොඳ සපත්තු දෙකක් දාගෙන ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ ගිහිල්ලා කියනවා මට බොහොම සතුටුයි. ඔය අලුත් සපත්තු දෙකක් ගෙනල්ලා. මට දැක්කම සතුටුයි කියලා කියනවා. අන්න ඒක කියන්න පුළුවන් කාටද? මෘදුතාවය තිබ්බම. දුකේදී සැපේදී ඒව විඳ දරාගෙන ඒ දෙකේම සැලෙන්නේ නැතුව අන් අයට උදව් කරනවා. දුකේදීත් උදව් කරනවා සැපේදී. ඉතින් අපි කියමුකෝ ඕගොල්ලෝගේ යාළුවෙක් ඔයාට නිතරම ගහනවා. ඒ ගහන යාළුවා පාරේ වැටෙනවා වෙලාවක. ඕගොල්ලෝ ගහපු එක අමතක කරලා ගිහිල්ලා එයා ඉතින් ගැහුවට මං එයාට කරදර කරන්නේ නැහැ කියලා වැටිච්ච වෙලාවේ උදව් කරනවා. අන්න ඒවට කියනවා මෘදුතාවෙන් කරන වැඩ කියලා. ඒවට කියනවා මෘදුතාව යනු බාධා කරදර ඉවසමින් ඒවා විඳ දරාගෙන කරන මෘදු ක්‍රියාවකි. හරි. තේරුණාද ඒක? ස්ක්‍රීන් එකේ පේන්නේ නැද්ද ළමයිට?
පෙනෙනවා ස්වාමීන් වහන්සේ. පේනවනේ. ස්වාමීන් වහන්සේ. ඒ ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම පේනවද ඔයගොල්ලන්ට මේ කොටසක් නෙවෙයි පේන්නේ නේ? සම්පූර්ණ පේනවා ස්වාමීන්. හරි හරි. මේ අකුරු අද පොඩි ගොඩක් තියෙනවනේ ඒකයි පොඩි කරලා දාලා තියෙන්නේ. හරි. සඳුනි දුව මේකත් කියවන්න බලන්න. අන් අය ප්‍රශංසා හෝ කරදර කළත් ඒවා කෙරෙහි නොඇලී නොගැටී ක්‍රියා කිරීම මෙහි ලක්ෂණයයි. අන් අය ප්‍රශංසා හෝ කරදර කළත් ඒවා කෙරෙහි නොඇලී නොගැටී ක්‍රියා කිරීම මෙහි ලක්ෂණයයි. ඊළඟ එක දිසාරා දුව මේ කියන්න බලන්න. නිවන් මඟ වඩන අය අනිවාර්යෙන් එම ගුණය වඩා ගත යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ මුදු අනතිමානී යන වාක්‍යයෙන් ප්‍රකාශ වේ. එතකොට අනිවාර්යෙන් මෙන්න මේ සියලු ගුණ තියෙන්න ඕනේ නිවන් දකින්න කැට්ටිය මේවා වඩන්න ඕනේ. මේවා වඩලා තමයි ආර්ය මුදුතාව දක්වා වර්ධනය වෙන්නේ. ඉස්සල්ලා මෘදුතාවෙන් පටන් ගන්නවා මුදුතාවෙන් ඊට පස්සේ වර්ධනය වෙනවා ධම්ම අවබෝධයත් එක්ක ආර්ය මුදුතාව. අපි අද කතා කරන්නේ මේ ආර්ය මුදුතාව ගැනම නෙවෙයි. අපි කතා කරන්නේ මේ සාමාන්‍ය ලෞකික එක. ඉස්සල්ලා අපි ඒක දැනගන්න ඕනේ. ඒකත් ලොකෝ වැදගත් කාරණාවක්. හරි. මෘදුතාව කියලා කියන්නේ එහෙනම් කරදර බාධක ආවත් අපිට කොච්චර මිනිස්සු කරදර කරා ඒවා බලන්නේ නැතුව අපි ඒගොල්ලන්ට යහපත පිණිස කටයුතු කරා. අනිත් කට්ටියට හරි යනකොට අනිත් කට්ටියට දේවල් ලැබෙනකොට ඊර්ෂ්‍යා කරන්නේ අපි ඒවට සතුටු වෙනවා. අන් අයගේදී දුකේදී සැපේදී අපි සතුටු වෙනවා. ඊළඟ එක හතරවෙනි එක මොකද්ද? උපේක්ඛාව. උපේක්ෂාව කියලාත් කියනවා. උපේක්ඛාව කියනවා පාලියෙන්. හරි. උපේක්ෂාව කියන්නේ මොකද්ද කියලා ඇහුවනේ. නුලාරාදුව මේ කියන්න බලන්න. උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයන්ගේ උපරිම අවස්ථාවයි. ඉතිරි තුනේ උපරිම අවස්ථාව මොකද්ද? උපේක්ෂාව කියලා කියන මෙත්තාවේ කරුණා මෘදුතාව තුනම පාස් කරගෙන ඇවිල්ලා ඒ තුනෙන්ම උඩට ඇවිල්ලා ඒ තුනම වැඩිච්ච කෙනාට තමයි හතරවෙනි එක වඩන්න පුළුවන්. ඒතර එකින් එක තමයි එන්නේ. ඉස්සෙල්ලා මෙත්තාවට එනවා. ඊට පස්සේ කරුණාවට එනවා. ඊට පස්සේ මෘදුතාවට එනවා. ඊට පස්සේ තමයි උපේක්ෂාවට එන්නේ. උපේක්ෂාව පසුව ආර්ය උපේක්ෂාව බවට පත් වෙනවා. හරි. චේතන පුතා මේක කියන්න බලන්න. කරදර හා ලාභ කොතරම් නොලැබුණත් ඒවා අරමුණු නොකොට සියල්ල එකසේ දරාගෙන කටයුතු කිරීම මෙහි ස්වභාවයයි. මෙතන මම පොඩ්ඩක් මට මගේ හැල්ලා තියෙන මෙතන දාන්න මේ දෙකක් එන්න ඕනේ මෙහෙම. කරදර හා ලාභ කොතරම් ලැබුණත් නොලැබුණත් ඒවා අරමුණු නොකොට සියල්ල එකසේ දරාගෙන කටයුතු කිරීම මෙහි ස්වභාවයයි. ඒ කියන්නේ හැමෝටම සමසේ කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. කාට හරි කරදරයක් වුණත් මෙයාගේ හිතට කිසිම කම්පාවක් වෙන්නේ නැහැ. හැබැයි මෙයා උදව් කරනවා. කාට හරි ගොඩාක් දේවල් ලැබුණත් ඒත් ඊර්ෂ්‍යා කරන්නේ ඒව කරන්නේ. හැබැයි එයාටත් එකසේ තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපි කියමුකෝ මෙහෙම මේ ලෝකේ ඉන්නවා දැන් ඕගොල්ලෝ පාරේ යනකොට දකිනවා බල්ලෙක්ට ගහන දරුවෙක් දකින පොල්ලකින් බල්ලෙක්ට ගහනවා. එයා දැක්කම සමහර වෙලාවට ඒ පොල්ලෙන් ගහන ඒ දරුවට ඒ බල්ලට පොල්ලෙන් ගහන ඒ දරුවට ගැන සමහර විට කේන්ති යන්න පුළුවන්. අරය නරක වැඩක් කරනවා කියලා තරහ යන්න පුළුවන්. බල්ලා ගැන දුකක් හිතෙන්න පුළුවන්. හැබැයි උපේක්ෂාව ආවොත් එහෙම බල්ලා ගැනත් දයානුකම්පාවක් එනවා. ඒ වගේම ඒ ළමයා ගැනත් එහෙම අනුකම්පාවට පත් වෙන. ඒ කියන්නේ ඒ බල්ලා එහෙම ගුටි කන්නේ කලින් ඒ බල්ලා කාට හරි ගහලා තියෙන හින්දා. ඒ වගේම
ඒ ළමයා එහෙම කරන්නේ එයාට තේරෙන්නේ නැති හින්දා. ඒකෙන්ද අපිට එයාට කරන්න ඕනේ තේරෙන විදිහට කියලා දෙන්න ඕනේ. කියලා එහෙම දෙකක් එහෙමත් කියලා දෙන්න බැයි නම් ඔහොම තමයි ලෝකෙ හැටි කියලා අන්න උපේක්ෂාවටපත් වෙනවා. අන්න ඒකට කියනවා උපේක්ෂාවටපත් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ කියලා නිහඬ වෙනවා. සමහර තැන්වල අපිට නිහඬ වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ලෝකෙ හැටි කියලා. හැබැයි එයා උදව් කරනවා අනිත් අයට. එන්න එහෙම ස්වභාවයක් තියෙනවා. උපේක්ෂාව කියලා කියන්නේ එතකොට උපේක්ෂාව යනු සතර බ්‍රහ්ම විහරණයේ උපරිම අවස්ථාවයි. කරදර හා ලාභ කොතරම් නොලැබුණත් ලැබුණත් ඒවා අරමුණු නොකොට සියල්ල එකසේ දරාගෙන කටයුතු කිරීම මෙන්න මේකේ තියෙන ස්වභාවයයි. උපරිම උපේක්ෂාව ලෝකයේ වැඩි යත්තේ රහතන් වහන්සේලාටය. මේ ලෝකේ උපේක්ෂාව සම්පූර්ණයෙන්ම වැඩිලා තියෙන්නේ කාටද? රහතන් වහන්සේලාට තමයි උපරිම උපේක්ෂාව වැඩිලා තියෙන්නේ. හරි. මේ කියපු ටික තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. ඔන්න එහෙනම් දැන් මම ආයි දාන ඕන බලා ගන්න හොඳට. මෙත්තාව කියලා කියන්නේ මොකද්ද? තා කැමැත්තෙන් පිය ස්වභාවයෙන් කරන උදව්. ඔව්. අපි ඊටාම කැමැත්තෙන් කරනවා. මොකද අපේ යාළු හිත මිත්‍රාදීන්ටත් අපි කැමති. ඒගොල්ලන්ට ඊටා ආදරෙන්ම උදව් කරනවා, උපකාර කරනවා. කරුණාව කියන්නේ තමා වෙහෙසින් උපක්‍රමශීලීව කරන උදව්. තමා වෙහෙසෙමින් උපක්‍රමශීලීව කරන උදව්. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයගොල්ලන්ගේ යාළුවෙක් ඉන්නවා. ඔයගොල්ලන්ගේ ගෙවල් 10ක් විතර එහා පැත්තේ. ඕගොල්ලෝ එයාට කරුණා කරලා කරුණාවෙන් එයාට අපි කියමුකෝ මොනවා හරි පොතක් ගිහින් දෙනවා කියලා. එයාට ඉගෙන ගන්න කියලා එයා ඕගොල්ලෝ ගෙවල් 10ක් පාස් කරන් පයින් ගිහිල්ලා එයාට කරුණාවෙන් ගිහිල්ලා පොත දීලා ඔයත් පාඩම් කරන්න එයාටත් කියලා දීලා එනවා. ඒකට කියනවා කරුණාවෙන් උදව් කරන එක. එයා ගෙදෙට්ට ආවොත් ඉතා සතුටින් උදව් කරනවා. ඒකට කියනවා මෙත්තාවෙන් සමහර විට උදව් කරනවා කියලා. එහෙම උදාහරණයක් ගන්න පුළුවන්. මෘදුතාව කියලා කියන්නේ අපි කියමුකෝ ඒ යාළුවා ඕගොල්ලොන්ට හැමදාම බයින කෙනෙක්. බයිනවා, ගහනවා, කරදර කරනවා. හැබැයි ඕගොල්ලොන්ගේ පොතක් ඉල්ලනවා. අන්නේ පොත ඉල්ලනකොට ඕගොල්ලෝ කමන්නේ එයා බැන්නට කමන්නේ මං එයාට උදව් කරනවා කියලා අන්න මෘදු වෙලා හිත තෙත් වෙලා මට සිලුටු වෙලා එයාට උදව් කරන එකට කියනවා මෘදුතාවෙන් උදව් කරනවා කියලා. උපේක්ෂාව කියලා කියන්නේ කිසිවක් බලාපොරොත්තු නොවි යුතුයමක් ලෙස කරන උපකාරය. නුලාරාදුව අන්තිම එක කියවන්න බලන්න මොකක්ද උපේක්ෂාව කියන්නේ? බලාපොරොත්තු නොවි යුතුයකමක් ලෙස කරන උපකාරය. උපේක්ඛාව කියන්නේ කිසිවක් බලාපොරොත්තු නොවි යුතුයකමක් ලෙස කරන උපකාරය. මොකද්ද උපේක්ෂාව කියන්නේ? කිසිවක් බලාපොරොත්තු නොවි යුතුයකමක් ලෙස කරන උපකාරය. නුලාරදුවට තේරුණාද උපේක්ෂාව කියන්නේ මොකද්ද කියලා? එහෙමයි ස්වාමීන් වහන්සේ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපි හොඳ දෙයක් හින්දා එයාට කරනවා. එයා අපිට බැන්නත් ගණන් ගන්නෑ, ගැහුවක් ගණන් ගන්නෑ. එයාගේ මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාට යහපතක්ම විතරයි ප්‍රාර්ථනා කරන්නේ. අපි එයාට කොච්චර උදව් කරත් අපි කියමු ඔයාලා පොතක් ගිහින් දුන්නා කියලා. හැබැයි එයා ඒ පොත විසික් කරත් අනේ ඉතින් මොනව කරන්නද? ඔහොම තමයි. ඉතින් එයාට තේරෙන්නේ නැහැ නේ කියලා එතන උපේක්ෂාවටපත් වෙනවා. හරි. තේරුණාද ඔය හතර? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් දිසාරාදුව කියන්න බලන්න. දැන් මං කියවනේ මේ යාළුවෙක්ට පොතක් ගිහින් දෙන උදාහරණයක්. ඒකේ දැන් මෙත්තාවට අදාළව කොහොමද ඒ උදාහරණය මම මොකද්ද කියපු උදාහරණය මෙත්තාවෙන් කොහොමද යාට උදව් කරන්නේ? අපි පොත දෙනකොට අපි කැමැත්තෙන් දෙන්න ඕනේ. අපි කියමු අපේ ගෙදරට ආවයි කියලා. එතකොට අපි එයාට අපි ආදරෙන් කැමැත්තෙන් ප්‍රිය ස්වභාවයෙන් එයාට උදව් කරනවා. ඒක තමයි මෙත්තාවෙන් කටයුතු කරනවා එයත් එක්ක. එයත් එක්ක කරුණාවෙන් එයාට කරුණාවෙන් උදව් කරන එකට උදාහරණයක් කියන්න. අපි කියමු එයා හොයාගෙන යනවා. එයා හොයාගෙන ගිහිල්ලා ඔයා ආවේ නෑ දිනේද ඊයේ ඉස්කෝලේ. ඒකෙන්ද මං හොයාගෙන ආවා. මං ඔයාට මේ උදව්ව දෙනවා කියලා අන්නේ මේ පොත ගෙනාවා කියලා එයාට කරුණාවෙන් ගිහිල්ලා එයාට උදව් උපකාර කරනවා. මෘදුතාවෙන් කියන්නේ මෙහෙම. එයා අපිට බයිනවා කියන්නකො බයිනවා කරදර කරනවා.
එහෙම කොච්චර බැන්නත් අපි කිසිම දෙයක් හිතන්නේ එයාට උදව් කරනවා. ඔයා කමන්නේ ඔයා මේ පොත ගන්න කියලා අපි එහෙම දීලා එනවා. උපේක්ෂාවෙන් එයාට උදව් කරන්නේ කොහොමද? කිසිවක් බලාපොරොත්තු නොවි නොවේ. යුතුයකමක් ලෙස කරන උපකාර. ඔව්. එතකොට අපි කියමුකෝ එයා පොත විසික් කරා කියලා. අපි පොත දුන්නා. මේ එයා එක ගත්තේ නැහැ. ඉතින් අපිට කිසිම දුකක් නැහැ. අපි ආවේ එයාට හොඳක් කරන්න. එයා එක ගත්තේ නැහැ. මට බැන්නයි කියලා කිසිම දුකක් නැහැ. එහෙම තමයි එයාට ඉතින් මේ තේරෙන්නේ නැතුව ඇති කියලා ඉතින් පාඩු වෙනවා. කිසිම තරහක්, වෛරයක්, ක්‍රෝධයක් මුකුත් නැහැ. ඒකට කියන උපේක්ෂාව කියලා. දිසාරට ඒක තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ උදාහරණය ආපහු කියන්න බලන්න. මොකද්ද මෙත්තාව කියන්නේ? අනිත් ළමයි අහන් ඉන්න. මෙත්තා කියන්නේ අපි ඒ පොත දෙන්න කැමැත්තෙන් දෙනවා. ඔව් එයා අපි කිව්මු අපේ ගෙදරට ආවයි කියලා. එතකොට අපිට ලේසියෙන් දෙන්න පුළුවන්. ප්‍රිය ස්වභාවයෙන් එයා අපේ මිත්‍ර ස්වභාවයෙන් එනවා. එතකොට උදව් කරන බොහොම ලේසි වැඩක් ඒක. ඊට වඩා ටිකක් අමාරුයි කරුණාව. කරුණාවට උදාහරණයක් කියන්න බලන්න. එයා ඉස්කෝලේ ආව නැත්නම් අමාරුවෙන් හොයාගෙන ගිහලා ඒ පොත දෙන එක. උපක්‍රමශීලීව එයාට ගිහිල්ලා උදව් කරන හොයලා බලලා උදව් කරනවා. මෘදුතාවෙන් කොහොමද කරන්නේ? මම මොකද්ද කියපු උදාහරණ? අපි ඒ පොත දෙන්න ගියාම එයා බයිනවා කියන්නකෝ. බයිනවා. බයිනකොට ඒ බයින එක ඉවසලා කමක් නැහැ. ඔයා ගන්න පොත කියලා අපි එහෙම දීලා එනවා. උපේක්ෂාව කියන්නේ දැන් මම මේ උදාහරණ කියන්නේ. උපේක්ෂාව කියන්නේ එයා කොච්චර අපිට බැනලා පොත විසි කරලා මොනවා කිව්වත් අපි කිසිම තරහක් නැහැ. අපි යාගේ යහපත පිණිස කටයුතු කරන කිසිම වෛර ක්‍රෝධ නැහැ අපේ හිතේ. හරි උපේක්ෂාව. එහෙනම් මේකේ ලේසිම වඩන්න පුළුවන් ලේසිම එක මොකද්ද? මෙත්තාව. මෙත්තාව ලේසි. ඊට වඩා අමාරු එකක් තියෙනවා මොකද්ද? කරුණාව. කරුණාව. ඊට වඩා අමාරු එකක් තියෙනවා මොකද්ද? මුදිතාව. මුදුතාව. ඊට වඩා අමාරු එකක් තියෙනවා මොකද්ද? උපේක්ෂාව. උපේක්ඛාව. ඒක ඊට වඩා අමාරු. හරි. ඉස්සලා අපිපත් වෙන්න ඕනේ මොකටද? මෙත්තාවට, ඊට පස්සේ කරුණාව, ඊට පස්සේ මුදුතාව, ඊට පස්සේ උපේක්ඛාව. හරි. සඳුනි දුව මේ හතරම කියවන්න බලන්න. තේරුමත් එක්කද ස්වාමීන් වහන්සේ? ඔව් මේ හතරම. මෙත්තා කැමැත්තෙන් ප්‍රිය ස්වභාවයෙන් කරන උදව්. කරුණා තමා වෙහෙසමින් උපක්‍රමශීලීව කරන උදව්. මුදිතා කරදර බාධා ඉවසමින් කරන උපකාර. උපේක්ඛා කිසිවක් බලාපොරොත්තු නොවී යුතුයකමක් ලෙස කරන උපකාර. හරි. ඒ ටික තේරුණාද දරුවන්ට? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. දැන් මේ කීප එකේ මොන හරි ගැටලු තියෙනවද? මොන හරි ගැටලු තියෙනවද දරුවන්ට? නෑනේ නේ. මේ ස්ක්‍රීන් එක පේනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. හොඳයි. අපි දැන් තව පොඩ්ඩක් බලමු. ඔන්න දැන් මම පින්තූර කීපයක් දානවා. දරුවෝ මේ මට මේකට උත්තර දෙන්න ඕන. මම එක්කෙනාගෙන් අහන්නම්. මේ පින්තූරේ දැක්කම මේ තියෙන්නේ මම මේක විස්තර කරන්න වෙලා යන හින්දා. ඔන්න දැන් යාළුවෙක්ට පොතක් දෙනවා, කෑම එකක් දෙනවා. හරි. මේක අයත් වෙන්නේ මේක දාන්න පුළුවන් ඕගොල්ලන්ට හිතන විදිහට මෙත්තාවටද, කරුණාවටද, මුදුතාවටද, උපේක්ඛාවටද. යාළුවෙක්ට තමයි මේ දෙන්නේ. මෙත්තාවට. මෙත්තාවට. හරි. යාළුවා ගොඩාක් බඩගින්නේ ඉඳලා තියෙන්නේ. අපි දුක හිතලා ගිහින් දෙනවා. එහෙම වුණොත් දැන් මේකෙන් දාන්න පුළුවන් මොකටද? කරුණාවට. කරුණාවට. ඒ යාළුවා අපිට බයිනවා. මං ඒ බයිනේව ගණන් ගන්න නැතුව ගිහින් දෙනවා. එතකොට ඒක දාන්න පුළුවන් නේ. මුදිතාවට.
ඒ යාළුවගෙන් අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ගිහින් දෙනවා. ඒක දාන්න පුළුවන් මොකටද? උපේක්ඛා. ඒක උපේක්ඛාවට තමයි දාන්න පුළුවන්. හරි. දැන් මෙතන තියෙන ඔන්න මේ ගෙදරක කට්ටියක් එකතු වෙලා එක මහත්තයට බයිනවා. එයාට බයිනකොට එයා වැඳලා සමාව ගන්නවා. අරගොල්ලෝ බයිනෝ මෙයා සමාව ගන්නවා. මේ සමාව ගන්න කෙනාගේ මේ වෙලාවේ තියෙන්නේ මෙත්තාවද කරුණාවද මෘදුතාවද උපේක්ඛාවද? මුදිතාව. මෘදුතාව. ඒ කියන්නේ ඉවසනවා මේ. අය අරගොල්ලෝ බැන්නට ගණන් ගන්නෑ. සමහර වෙලට උපේක්ෂාව තියෙන්නත් පුළුවන්. මේගොල්ලෝ කොච්චර බැන්නත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. කොහොම තමයි ලෝකෙ මිනිස්සු බයිනවා ගහනවා. ඉතින් අපි ඕවට සැලෙන්නේ නැහැ. කොහොම තමයි ලෝකේ හැටි කියලා කැමසේ නැහැනේ ලෝකෙ කියලා. එයා අන්න නිදහසේ උපේක්ෂාවටපත් වෙලා ඉන්නවා. හරි. ඔන්න දැන් මෙතන තව පින්තූරයක් මම දාලා තියෙනවා. ඔන්න කෙනෙක් පාරේ යනකොට එයාගේ එළවලු බෑග් එක වැටෙනවා. එළවලු බෑග් එක වැටෙනකොට තව කෙනෙක් උදව් කරනවා. ඒ උදව් කිරීම මොකටද දාන්න පුළුවන්? කරුණාවට. කරුණාවෙන් උදව් කරනවා. දැන් මේ අපේ ඉන්න යාළුවෙක් නම් මෙත්තාවෙන්. මෙත්තාවෙන් අපි උදව් කරනවා. අපේ යාළුවා වැටලා උදව් කරන්න ඕන කියලා. මෘදුතාවෙන්. ඒ කියන්නේ අපි හිතමුකෝ එයා මේ හිතාමතාම මේ අපි කියමුකෝ එයාගේ නොසැලකිලිමත්කම නිසා තමයි බෑග් එක වැටුනේ. ඉතින් එක්කෙනෙක් බැන යනවා. ඉතින් එයා ඔයාට කිසිම ගාණක් නැතුව මේ එළවලු මල්ල බිම දාගත්තනේ අපි මොකටද එයාට උදව් කරන්න කියලා එක්කෙනෙක් බැන යනවා. ඉතින් එක්කෙනෙක් මෘදු වෙලා අනේ එහෙම කියන්න එපා. එයාට ඉතින් තේරුන්නේ නැහැ කරදරයක් වුණානේ කියලා ගිහිල්ලා මෘදුතාවෙන් උදව් කරනවා. උපේක්ෂාව කියන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි උදව් කරනවා. හරි. මොන දැන් මේ තමන්ගේ ගෙදර ගහේ අඹ ගෙඩියක් හැදිලා. ඒ හැදිච්ච අඹ ගෙඩිය අල්ලපු ගෙදර කට්ටියට දෙනවා. පොඩි ළමෙක් ඉන්නවා දෙනවා. මේ නැන්දලා දෙන්න තමයි මේ පුතාට කතා කරලා මේ ළමයි දෙන්නට අඹ ගෙඩිය දෙන්නේ. මේ වෙලාවේ මොන සිතක්ද පහළ වෙන්නේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාද? කරුණාවක්. ඒ වගේ මෙත්තාව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අල්ලපු ගෙදර අයනේ ඒගොල්ලෝ හිතවත් අනේ අපි යාළු කට්ටියට දෙන්න ඕනනේ. ඒක කරුණාවෙන් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෘදු වෙලා ඒ උපේක්ෂාවෙන් දෙන්නත් පුළුවන්. ඒතර මේ සිදුවීම නෙමෙයි මේක තියෙන්නේ. Taman හිතන විදිහ අනුව තමයි මේකේ මේ කොයි සිතුවිල්ලද යෙදෙන්න කියලා තීරණය වෙන්නේ. හාමුදුරුවෝ කෙනෙක් දුර ගමකට ගිහිල්ලා බණක් කියනවා. දුප්පත් මිනිස්සුන්ට බණක් කියනවා. මේ වෙලාවේ හාමුදුරුවන්ගේ තියෙන මොකද්ද? කරුණාව. ඒ කියන්නේ කරුණාවෙන් ගිහිල්ලා බණ කියනවා. සමහර වෙලාවට මෙත්තාවෙන් වෙන්නත් පුළුවන්. හාමුදුරුවන්ගේ නෑදෑයන්ට බණ කියනවා. අන්න මෙත්තාවෙන්. මෘදුතාවෙන්. සමහර වෙලාවට හාමුදුරුවන්ට ගමේ මිනිස්සු බයිනවා. එතකොට හාමුදුරුවෝ ඒව ගණන් ගන්නෑ. හාමුදුරුවෝ මිනිස්සුන්ට උදව් කරනවා. උපේක්ෂාව කියන්නේ හාමුදුරුවෝ බණ අහන මිනිස්සුත් එක්ක යාළු වෙන්නෙත් නෑ. බණ අහන්නේ නැති මිනිස්සුත් එක්ක ගැටෙන්නෙත් නෑ. ඉතින් හාමුදුරුවෝ උපේක්ෂාවෙන් බණ කියනවා. ඉතින් පින් තියෙන කට්ටිය අහයි. පින් නැත්තම් ඒගොල්ලෝ බණ අහන්නේ නෑනේ. ඉතින් ලෝකෙ කැමසේ නෑ කියලා හාමුදුරුවෝ උපේක්ෂාවටපත් වෙනවා. ඔන්න දැන් ළමයි ටිකක් වතුර නැති කාලෙක නියංගයක් ආපු කාලෙක මේ සත්තුන්ට මේ සත්තුන්ට ගිහිල්ලා වතුර ටිකක් දෙනවා නියං කාලෙක. ඒක අයත් වෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාද? කරුණාවෙන් උදව් කරනවා. මෙත්තාවෙන් වෙන්නත් පුළුවන්. ඔය හැම එකකින්ම වෙන්නත් පුළුවන්. බොහෝ දුරට කරුණාවෙන් කියලා තමයි මේ කියන්නේ. හරි. තේරුණාද දැන්? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. මොනවද මෙත්තා මේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා, කරුණා, උපේක්ඛා. මුදිතා, උපේක්ඛා. ස්ක්‍රීන් එකේ පේනවන්නේ. අද පොඩ්ඩක් හිර වෙනවා. හරි. මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ඛාව. හරි. දැන් මම දැන් එක එක්කෙනාගෙන් අහනවා. හොඳේ. මම උදව් කරන්නම්. පුළුවන් විදිහට කියලා දෙන්න. ඉවේත් පුතා කියන්න බලන්න මොකද්ද මෙත්තාව කියන්නේ? කැමැත්තෙන් උදව් කිරීම. කැමැත්තෙන් අපි යාළු අයට උදව් කරනවා. කැමැත්තෙන් යාළු අයට උදව් කරනවා ප්‍රියමනාප අයට. ඉවේත් පුතා කියන්නේ කරුණාව කියන්නේ?
කරුණාවෙන් කරුණාව කියලා කියන්නේ අපි ඒගොල්ලන්ට කරදරයක් වුණාම වගේ ගිහිල්ලා උදව් කරන උපක්‍රමශීලී. මුදුතාව කියලා කියන්නේ බැන්නත් උදව් කරනවා. බෑන්නත් ගැහුවත් උදව් කරන ඒවා ගණන් ගන්නෑ. උපේක්ඛාවෙන් උදව් කරනවා කියන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු බලාපොරොත්තු නොවි. වෙන උදව් කරනවා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි උදව් කරනවා. ඒ උදව්ව ගත්තත් එකයි නැතත් එකයි. කිසිම තරහක් වෛරයක් ක්‍රෝධයක් නැහැ. ලෝකේ කැමතිසේ නැති බව දැනගෙන ඉතින් මිනිසුන්ට උදව් කරනවා. හරි. අ අ චේතන පුතා කියන්න බලන්න මෙත්තාව කියලා කියන්නේ මොකද්ද? එහෙමයි ස්වාමීනි. ඔව්. මොකද්ද මෙත්තාව කියන්නේ? අන් අයට කැමැත්තෙන් උදව් කිරීම. ඔව් කැමැත්තෙන්. ඒ කියන්නේ අපේ ගොඩක් ඔය කැමැති අපි කැමැති ආස ප්‍රියමනාප යාළුවා අර එහෙම ඉන්නවනේ. ඒගොල්ලන්ට අපි ආසාවෙන් උදව් කරන්න කැමති. හරි ලේසි වැඩක් ඒක. ඉතින් ගෙදර බල්ලාට කෑම එකක් දෙනවා. ඉතින් ඒක බොහොම ලේසි වැඩක්. ඒකේ මෛත්‍රියෙන් මෙත්තාවෙන් කරන්න. ඊට වඩා අමාරු වැඩක් තියෙනවා. මොකද්ද? කරුණාවෙන් උදව් කරනවා. කරුණාව කියන්නේ මොකද්ද? අනුකම්පා කිරීම. අනුකම්පා කරලා. අපි කියමු අපේ ගෙදර බල්ලා නෙමෙයි. අල්ලපු ගෙදර බල්ලත් බඩගිනිනවා. එයාටත් ගිහිල්ලා කෑම එකක් දීලා එනවා. අපි කියමු පයින් යන්න තිබ්බ ගිහිල්ලා කමන්නේ කරුණාවෙන් ගිහිල්ලා දීලා එනවා. මුදුතාව කියන්නේ බැනුම් බැනුම් ඇහුවත් අපි කියමු ඒ බල්ලා අපේ කලින් අපේ ගෙදර කෙනෙක්ගේ හපලා තිනවා කියලා. අපි එහෙම කරන්නේ නැහැ. කමන්නේ නැහැ. ඉතින් ඒ බල්ලාට අපි කේන්ති ගිහිල්ලා හැපුවට ඉතින් අපි එහෙම මේ හිතේ ඒවා තියාගන්නේ නැහැ කියලා අපි එහෙම කටයුතු කරනවා. උපේක්ඛාවෙන් උදව් කරනවා කියන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව බලාපොරොත්තු නොවි උදව් කරනවා, උපකාර කරනවා. හරි. සාඳුනි දුව කියන්න බලන්න මෙත්තාව කියලා කියන්නේ මොකද්ද? තමා කැමැත්තෙන් තව කෙනෙකුට උදව් කරනවා. තමා කැමැත්තෙන් තව කෙනෙකුට උදව් කරනවා. ප්‍රියමනාප අයට. කරුණාව කියන්නේ තමා මහන්සි වෙලා තව කෙනෙකුට උදව් කරනවා. මහන්සි වෙලා. ඒ කියන්නේ අපිට උදව් කරන්න ටිකක් අමාරුයි. ඉතින් උපක්‍රමශීලීව අපි උදව් කරනවා ඒගොල්ලන්ට. ඒකට අපි කියමු අපේ ඉස්කෝලේ යාළුවෙක් කෑම එකක් ගෙනල්ලා නැහැ. ඉතින් මගේ කෑම එක බෙදාගෙන අපි ෂෙයා කරගෙන ඒක පාවිච්චි කරනවා. එතකොට ඒක කරුණාවෙන්. මුදුතාව කියලා කියන්නේ කරදර කරාට ඒක ගණන් ගන්න නැතුව කරදර කරත් ඒක ගණන් ගන්නෑ. එතකොට මෘදුතාවේ තව එක කොටසක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. කරදර කරාට ගණන් ගන්නෑ වගේම තව එකක් තියෙනවා. මොකද්ද? මේ යාළුවෙක්ට හොඳ දෙයක් ලැබුණම ඒක අගය කරනවා. මොකද්ද? යාළුවෙක්ට හොඳ දෙයක් ලැබුණාම අගය කරනවා. කරදර කරාට අපි ගණන් ගන්නෙත් නෑ. එයාට හොඳ දෙයක් ලැබුණම අපි ඒක අගය කරනවා. ඒක බොහොම හොඳ ගුණයක්. හරි. සාමාන්‍යයෙන් කරන්නේ අනුන්ට දෙයක් ලැබුණම අගය කරන එකද මටත් නෑ කියලා දුක් වෙන එකද? මට ඒක නෑ කියලා දුක් වෙන එකනේ කරන්නේ. ඒක කරන්න හොඳ නෑ. මෘදුතාව වැඩිච්ච කට්ටිය එහෙම නෑ. කාට ලැබුණත් සතුටු වෙනවා. කරදර කරාට දුක් වෙන්නෙත් නෑ. උපේක්ෂාව කියන්නේ කිසිවක් බලාපොරොත්තු නොවි උදව් කිරීම. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි උදව් කරනවා, උපකාර කරනවා. හරි. තව කාටද ඕනි මේකට උත්තර දෙන්න? අත උසන්. නුලාරාදුව කියන්න මෙත්තාව කියන්න මොකද්ද කියලා? යාළුවන්ට උදව් කරන එක. යාළුවන්ට හිත මිත්‍රකමෙන් උදව් කරනවා. කරුණාව කියන්නේ අපි තරහටත් උදව් කරනවා. කරුණාව කියලා කියන්නේ තරහයට ඒගොල්ලන්ට. මුදුතාව කියන්නේ අපිට
නැති දෙයක් ගැන දුක් වෙන්නේ නැති දෙයක් ගැන දුක් වෙන්නේ යාළුවට හොඳ බෝතලයක් ගෙනල්ලා මට බෝතලයක් නැහැ කියලා දුක් වෙන්නේ නැහැ. යාළුවාගේ බෝතලේ දැකලා සතුටු වෙන කොච්චර හොඳයිද? අපිට නැති වුණාට ඔයාට තියෙනවනේ හොඳයි ඒක. ඉතින් අපි අඬන්නේ ඔයා දීලා තියෙන හින්දා ඔයාට ලැබෙන හොඳයි නේ කියලා සතුටු වෙන. උපේක්ඛාව කියන්නේ හිතන්න නැතුව ඔව්. ඒ කියන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි. මොකද්ද? කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි. උපේක්ෂාවෙන් අපි කටයුතු කරනවා. හරිනේ නේ? හරි. ඊට පස්සේ මේ තව අත උස්සලා තිබ්බා මේ මට දුවගෙන නම දුනිකි දුව කියන්න බලන්න මෙත්තාව කියන්නේ මොකද්ද කියලා. දිනුකි දුවට ඇහෙනවද? එතකල් මේ රොමේෂා දුව කියන්න බලන්න. මෙත්තාව අපි කැමති අයෙකුට උදව් කිරීම. කරුණාව මහන්සියෙන් උදව් කිරීම. මහන්සි වෙලා අනිත් අයට උදව්. මුදුතාව අපට කරදර බාධා කරත් අපි ඒගොල්ලන්ට උදව් උදව් කිරීම. කරනවා. උපේක්ඛාව කියන්නේ කිසිම දෙයක් එසේ බලාපොරොත්තුවක් බලාපොරොත්තු නැතුව නැතුව උදව් කරන. උදව් කර. දිනුකි දුව කියන්න බලන්න. අනිත් කට්ටියටම ඊළඟ දෙන්නම් අවස්ථාව. මයික් එක ඔන් කරගන්න පුළුවන්ද දිනුකි? සමෝ දැන් කියන්න බලන්න. මෙත්තා කිරීම කරුණා සම්මා වෙසමින් උපකාර කිරීම තා කරදර වෙසමින් උපකාර කිරීම උපේක්ඛා කිසිවක් බලාපොරොත්තු නොවී යමක් කිරීම. උදව් කිරීම. හරි. බොහොම හොඳයි. එතකොට මේ අත උස්සලා තිනවා මේ පුතාගේ දුවගේ නම දාලා නැහැ. ඔයගොල්ලෝ මයික් එක ඔන් කරන් කියන්න බලන්න. දැහැමි. දැහැමි දුවයි කියන්න බලන්න. දෙන්නම කියන්න බලන්න. මෙත්තා කියන්නේ මොකක්ද මෙත්තාව කියන්නේ? යාළුවෙක්ට උදව් කිරීම. කරුණාව කියන්නේ මහන්සි වෙලා උදව් කිරීම. මුදිතාව කියන්නේ මේ කරදර කරත් මේ යහපතක් කරනවා ඒගොල්ලන්ට හොඳක් කරනවා. උපේක්ඛාව කියන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නැති කෙනෙක්. බලාපොරොත්තු නොවි ඒගොල්ලන්ට උදව් කරනවා. හරි. එහෙනම් බොහොම හොඳයි. තව ඉන්නවද අත උස්සලා? චේතන පුතා ඉන්නවද? පුතා කිව්වනේ. ඊට පස්සේ හරි මම හිතනවා ඔක්කොම තව ඉන්නවනම් කියන්න. මම හිතනවා තේරෙන්න ඇති කියලා. මේ මෙත්තාව කියන්නේ ඊට කැමැත්තෙන් ප්‍රිය ස්වභාවයෙන් කරන උදව්. කරුණාව කියන්නේ තමා වෙහෙසමින් උපක්‍රමශීලීව උදව් කරනවා. මුදිතාව කියන්නේ කරදර බාධා ඉවසමින් උදව් කරනවා. උපේක්ෂාව කියන්නේ කිසිවක් බලාපොරොත්තු නොවි මේ નિરાයාසයෙන් නෙමෙයි මෙතෙන් දෙන්න ඕනේ. බලාපොරොත්තු නොවි කරන උපකාර වලට කියනවා මේ උපේක්ෂාව කියලා. හරි. දැන් වැඩසටහනේ වෙලාව ඉවරයි. මේ මම තව 9 වෙනකල් කරනවා. ඔයගොල්ලෝ කරුණාවෙන් ඉවසගෙන ඉන්නවද? හරි.
එහෙනම් වැඩසටහන අද ඉවර කරමු. මේ මෛත්‍රී භාවනා වඩන්න දරුවෙක් සූදානම් වෙනවා. හරි. එහෙමනම් කියන්න අද ඔයගොල්ලෝ මොනවද තේරුනේ වැඩසටහනේ? සතර අද බ්‍රහ්ම විහරණ ගැන ඉගෙන ගත්තා. සඳුනි සඳුනි දුව ආපහු කියන්න. සතර බ්‍රහ්ම විහරණ ගැන ඉගෙන ගත්තා. සතර බ්‍රහ්ම විහරණ. එක එක්කෙනා කියන අත උස්සන්න ඊළඟට කවුද? ඔව්. තව මොනවද අද ඉගෙන ගත්තේ? මෙත්තාව, කරුණාව, මුදිතාව. මෙත්තා කරුණා මුදිතා ඒ ටික වෙන වෙනම ඉගෙන ගත්තා. ඉවේත් පුතා අත උස්සලා තියෙන කියන්න බලන්න. සතර බ්‍රහ්ම විහර ගැන තේරුම්. ඒකේ තේරුම මොකක්ද කියලා. හරිනේ නේ. එහෙනම් අද මං හිතනවා දරුවෝක තේරුම් ගන්න ඇති කියලා. අ, ඊළඟ සතියේ ඔයගොල්ලෝම වැඩක් දෙනවා. සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මොකක්ද කියලා ලියලා ඕගොල්ලෝ සතර බ්‍රහ්ම විහරණයට අදාළ ඒ සිතිවිලි එන විදිහට කරපු වැඩ ලියලා ගෲප් එකට ෆොටෝ එකක් දාන්න ඕන. ඒ කියන්නේ මෙහෙම. යාළුවෙක්ට පැන්සලක් තිබුණේ මම පැන්සලක් දුන්නා. මට එයාට දුක හිතලා දුන්නා. ඉතින් ඔව්. ඇහුන්නේ නැද්ද? ලබන සතියේ මේ ඕගොල්ලෝ සතර බ්‍රහ්ම විහරණ කියලා මාතෘකාවල් ලියලා සතර බ්‍රහ්ම විහරණ හතර මොනවද කියලා ලියලා ඒ හතර ලියලා ඒ හතරට අදාළ ඕගොල්ලෝගේ ජීවිතයේ උදාහරණ ටිකක් ලියලා ගෲප් එකට දාන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම ඉතින් මේ අපේ පන්තියේ කෙනෙක් කෑම එකක් ගෙනල්ලා තිබෙන්නේ නැහැ. මං එයාට කෑම එකෙන් ටිකක් දුන්නා. ඒ වෙලාවේ කරුණාව වැඩුණා. ඊළඟට අපේ මල්ලිට මං අකුරු කියා දුන්නා. ඒක මං මෙත්තාවෙන් තමයි කරේ. ඒක මෙත්තාව වැඩිච්ච වෙලාවක්. ඊළඟට මං තව පාරේ යන මිනිස්සෙට අපේ අම්මත් එක්ක ගිහිල්ලා කෑම වේලක් දුන්නා. කිසිම දෙයක් බලාපොරොත්තු වෙලා නෙවෙයි දුන්නේ. අපි එයාට දුන්නා. ඉතින් උපේක්ෂාවෙන් අපි දුන්නා. එයා කොහෙ ගියාද අපි ඒව බැලුවේ නැහැ. අන්න ඒ වගේ ටිකක් ලියලා ගෲප් එකට දාන්න ඕන. හරිනේ? හරි. එහෙනම් අද වැඩසටහන අපි අවසන් කරමු. එහෙනම් අද දවසේදී වැඩසටහන පවත්වාගෙන යන්න ගෞරවනීය කිරුළපනේ භද්‍රානන්ද ස්වාමීන් වහන්සේ සිනිත් ලක්ෂන් මහත්මයා උදා කරා. මේ දරුවන්ගේ දෙමාපියෝ සියලු දෙනාම උදා කරා. ඒ සුවිනීත පොඩි හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය උදා කළා. එහෙනම් සියලු දෙනාටමත් මේ දරුවන්ටත් ඒ අනන්ත ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණාශිර්වාද ජය ශ්‍රී මා බෝපියාණන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද පීඨාවා ආයුෂ වර්ණ සබ්බල පටිභාණ ඥාන කියන කාරණා පූර්ණ වේවා. ත්‍රි හේතුක ඥාන සම්පයුක්තව කටයුතු කරන පින් හේතු වාසනා පහළ වේවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණයන් වඩ아가න ආර්ය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණයන් වඩ아가න ධර්ම මාර්ගය අනුගමනය කරගෙන දහම්මග ගුණමග වඩා ඒ කායික මානසික නිදහස් සනසිල්ලෙන් සාන්තියෙන් සාසන මාර්ගවරණේ සීල බය අන්තරාය කරදර බාධක දුරු වෙමින් නිවන් සාක්ෂාත් කරන පින් හේතු වාසනා පහළ වෙත්වා. ඒ වගේම මේ ආකාරයෙන් මේ කුඩා දූපතුන්ලා සියලු දෙනාගේම අධ්‍යාපන කටයුතු සඵල වේවා අනාගත කටයුතු සඵල වේවා පවුල්වල සමගිය සමාදානයේ වැඩේවා අලෝබදේ සමෝසිතුවිලි සඵල වේවා මෙලොව පරලොව ජීවිතය යහපත් වේවා ධර්මාබෝධයේද පූර්ණ වේවා නිවනින් නිවිසනසෙත්වා ඒතා ත්‍රිවිධ රත්නයේ ගුණාශිර්වාද පීඨමින් හිසේ සිට දෙපතල දක්වා ඇත්තා වූ සියලු පාප කිරණ විස කිරණ අඳුරු කිරණ කරුකිලෙන් සියලු දුරු වේවා සුද්ධ පවිත්‍රතා සුපිරිසිදු වෙත්වා ශාසන මාර්ග වර්ණ පීඨමින් යහපත ජයග්‍රහණ අභිවෘද්ධියෙන් සිතමිතින් යුක්තව අප්‍රමාදී නිවන් සාක්ෂාත් කරන සියලු හේතු වාසනා විවර වෙත්වා ත්‍රිවිධ රත්නයේ ගුණාශිර්වාද පීඨාවා මහා සංඝරත්නය ආශිර්වාද කරනවා බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන භාවේන සදා සොත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන භාවේන සදා සොත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන භාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු දරුව සියලුම දෙනාට තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. Nonsense, nonsense. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අප්පාකියා සදා සීල දයාව සම්බුද්ධ කුණානාම සාදු සාදු. සුවපත් වේවා. තෙරුවන් සරණයි.